Hi everyone කොහොමද? ඉතින් මම අද චොටි පුතාගේ කෑම එක හදන විදිය තමයි මේ වීඩියෝ එකෙන් ගේන්නේ. ඉතින් මම රෑපෙන් ගෙන්න දැම්මා සෝදැල් හාල් පරිප්පු මුං ඇට මෙන්න මේ ටික රෑපෙන් ගෙන්න දැම්මා. එතකොට ගොඩාක් පහසුයි චොටි පුතාගේ කෑම එක හදාගන්න. එහෙනම් අද අපි යමු කොහොමද ඊටු ටික කියලා බලාගන්න. මම මේකට ගත්තා කැරට්, බෝන්චි, චිකන්, මුරුංගා කොළ, අල ඒ වගේම වැටකොළු මේ එළවලු ටික දාගෙන තමයි චුටි පුතාගේ කෑම එක හදාගන්නේ. ඉතින් ඔක්කොම ටික වතුර ටික දාලා ඒකට කලපිංචා ලුණු දාලා ඊට පස්සේ ගිතෙල් ටිකක් දානවා. බබාගේ බර වැඩි කරන්න ගොඩාක් උපයෝගී වෙන දෙයක් තමයි ගිතෙල් කියන්නේ. ඊට පස්සේ බබාගේ 3-5 කොඩු එක දා ගන්නවා. ඊළඟට හොඳට උයා ගන්නවා මේ ටික. අම්මලට පුළුවන් නම් මේකට පොල් කිරි දාලා උයා ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද බත් එක බබාගේ හැදුනේ. උදේට දවල්ට දෙකටම මේක හදා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් මාස 7 ඉඳලා බබාට ඇලර්ජික් ටෙස්ට් කරලා මේ විදිහට කෑම එක හදලා දෙන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමට ලිප ඔෆ් කරලා මම මේ විදිහට මුරුංගා කොළ ටික දා ගන්නවා. ඉතින් ගොඩාක් පෝෂණීය කෑම වේලක් තමයි මේ. ඔයත් බබාට දීලා බලන්න. බටර් ටිකක් දාලා, තල ටිකක් දාලා. ඉතින් බබාගේ රෙසිපීස් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න කියන දේ මතක් කරනවා. එහෙනම් ගිහින් එන්න.